හැමෝම සතුට කරන්න කවදාවත් බෑ. ඒ කරන්න උත්සාහ කරන්න අපේ. ගමනක් යනකොට තමන්ට සපෝට් කරන අයත් ඉන්නවා, විරුද්ධ අයත් ඉන්නවා. සමහර අය ඉන්නවා උඩින් හෙන්නුවට සපෝට් කරනවා වගේ. ගමන කඩාකප්පා කරන්න කකුල නදින්න ඕවට බහින. සමහර අය වචන වලින් අපේ උදව්වට අපේ මේව කරනවා වගේ කරන්නේ. හැබැයි ඒක නෙවෙයි යටිහිතේ තියෙන්නේ. මේ කොහොමද කඩාකප්පා කරන්නේ. එහෙනම් ගොඩනගන කවුරුත් කියන කිසිම කතාවක් තමන්ගේ ගම තමන් යන්නේ. ඒ යනකොටකින් එක අභියෝග වෙනවා. ඒවට මූණ දීලා යන එක අපේ වැඩ. ගමන යන තාක්කල් ෆේල් කියලා එකක් නෑ. අපි මෙතන ඉඳන් වාහනේ නැගලා ගමනක් යනවා කියන්නේ. ඒ යන අතරදී ටයරයක් නවත්තන්න. ෆේල් අලුත් ටයරයක් දාලා දුවන්න ඕනේ. යනකොට එක දැනන්නේ ලයිට් එකක් ගහලා. අලුත් ලයිට් එකක් දාගන්න. මේක දැනන්නේ පෙට්‍රල් ඉවර වෙනවා. තල්ලු කරගෙන යන්න ඕනේ. නමුත් කොතනද හරි මේක කරන්න බෑ මේ වාහනේත් එක්ක මම ওই ගමන පැත්තක දානවා කිව්වොත් එදාට එතකන් ෆේල් එක එක පාඩම් එක එක අභියෝග ඒව ගමන අරවත් ගමන නවත්තන්න දෙපා කවුරු මොනවා කිව්වොත් මොකද ඔය කියන කට්ටියම තමන් මැච් එකක් ගැහුවට පස්සේ පිටිපස්සෙන් පාට ආදරේට නෙවෙයි මට ආදරේට නෙවෙයි අපෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්න හරි පිටිපස්සෙන්. ඒ නිසා හැමෝටම පාඩමක් උගන්වන්න නම් කාත් එක්කවත් කියවන්න යන්නත් එපා කාටවත් තේරුම් කරන්න යන්නත් එපා. ශ්‍රද්ධ නද මැච් එක. තමන්ගේ ඒ සක්සස් එකට උත්තර දෙන්න දීලා පැත්තකට දන්න ගහගෙන මැච් එක ගහන තාක්කල් ඔය කියවන එක්කෙනෙක්වත් අතාරින්නේ නැහැ යන්නෙත් නැහැ. ගිය මිනිස්සුත් ආපහු එනවා. හැබැයි කොතනද හරි අතාරියොත් ඔන්න ඕකනේ අපි කිව්වේ මේකනේ කිව්වේ අරගෙන කිව්වේ කියලා හිනාවේ. ගමන අතර මැච් එක ගහලම පස්සේ බලන්න.